රාජධානිය මැද්දේ රජතුමා මහා භෝජන සංග්‍රහයක් පිළියෙල කරයි. නමුත් සුප් එක අසාමාන්‍ය ලෙස අවලස්සන රස නැති රසකින් යුක්ත වී සුප් එකේ අමුතු දෙයක් පාවෙනවා දැකපු අන්දරේ කපටි සැලස්මක් සකසයි. අන්දරේ සියලුම අමුද්‍රව්‍ය පරීක්ෂා කර බලයි. එහිදී රාජකීය අරක්කැමියා විසින් කරන ලද දඟකාර වැරද්දක් සොයාගනී. බේරා ගැනීමට අන්දරේ රහස් උපක්‍රමයක් නිර්මාණය කරයි. අන්දරේ රහස් අමුද්‍රව්‍ය එකතු කරන අතර සුවඳ ක්ෂණිකව මුළු තැන්ගේ පුරා පැතිරයයි. රජතුමා නැවත සුප්‍රස බලන අතර සතුටින් ඔහුගේ ඇස් විශාල වේ. විනෝදය සඳහා සුප් එකට මැජික් බලයක් ඇති බව අන්දරේ මවාපායි. ආරංචිය පැතිර යන අතර සෑම කෙනෙකුම අන්දරේගේ මැජික් සුප් එක රස බැලීමට සූදානම් වේ. සුප් එක බෙදා දෙන අතර සිනහවෙන් හා ප්‍රීතියෙන් මුළු මාලිගාවම පිරියයි. අන්දරේගේ කපටිකම සමරනු ලබන අතර එම භෝජන සංග්‍රහය මුළු රාජධානියටම ප්‍රීතිමත් උත්සවයක් බවට පත්වේ.